පාවෙන එකකින් වතුරට වස්තුවක් දාන එකටත් අදාළයි. දැන් ඕක ඔය මේ ඉගෙනනවා සමහර ළමයි දැන් අද නම් රිවිෂන් එකේ ඇහුවේ නැහැ ඔන්ලයින් ළමයෙක් එහෙම. එතකොට අහනවා මගෙන් එතකොට සර් කපුට කියලා. මං අහුවා මොන කපුටද කියලා. එතකොට පොඩි කාලේ අර කපුට වතුර බොන්නේ කියලා. එතකොට වතුර මට්ටම දැන් කපුට ගල් දාලා දාලා වතුර මට්ටම වැඩි කරගෙන බොන්නේ ඒ බොරුද කියලා අහනවා. ඉතින් ගල් දැම්මම වතුර මට්ටම අඩු වෙනවා නම් කපුට මේ ගල් දැම්මම කොහොමද වතුර මට්ටම වැඩි වෙලා ඇවිල්ලා කපුටට වතුර බොන්න පුළුවන් උනේ කියලා අහනවා. දෙන්න තියෙන්නේ දැන් ඒ කපුට දාන්න එළිය තියෙන ගල්නේ නේද? ඌ වාදනයේ ඇතුලේ මෙහෙම පාවෙන වාදනයක තියෙන ගල් අරන් දැම්මේ නෑනේ වතුරට. ඌ ගෙනත් දැම්මේ එළිය තියෙන ගල් නේ. එළිය තියෙන ගල් දාන්න අර ඒ පරිමාවට සමාන ප්‍රමාණයක් වතුර උඩට විස්ථාපනය වෙලා උඩට එනවා වතුර. දැන් මේකේ තියෙන එහෙම එකක් නෙමෙයිනේ. දැනටම මේ වාදනයක් ඇතුලේ තියෙන ගල්නේ. ඌ දාන්නේ අරගෙන මෙතෙන්ට. නේද? ඒක කපුට වෙන එකක්. ඒක වෙන එකක්. කපුටගේ සම්බන්ධයක් නෑ මේකට. ඊළඟට මේ